අයිබෝන් පුතේ පුතේ අපි අද දවසේ වැඩ ටික ආරම්භ කරමු. රයිට්. අද චුට්ටක් අපි පමා වෙලා පන්තිය පටන් ගත්තේ. මොකද අද අලුතෙන් දරුවෝ කීප දෙනෙක් සම්බන්ධ වෙනවා කියලා මට දැන් කතා කළා. මේ මගේ ඉන්නේ කියලා චුට්ටක් ලේට් කරමු කියලා කිව්වා විනාඩි 5ක් 10ක්. රයිට් හරි ඒ දරුවෝ ටිකක් දැන් ඔන්න සම්බන්ධ වෙලා ඉන්නවා ක්ලාස් එකට. හරි පුතේ. හොඳයි. දැන් පුතේ මේ අද දවසේ අපි අලුත් වැඩක් කරන්න යනවා කියලා හැමෝම දන්නවා. ඒ කියන්නේ අද අලුතෙන්ම අපි පාඩමක් අද පටන් ගන්නට යන්නේ. ශ්‍රිත පාඩම අද පටන් ගන්න. මොකද අපි අද දවස ගැන කතා කරන්න කලින් පුතේ දැන් අපි පන්තියේ හැම දරුවෙකුටම අපි මේ වෙනකොට පුතේ නිබන්ධන ටික එවලා අහවරයි. හරි. ඒ වගේම නිබන්ධන ලැබිච්ච දරුවෝ මං හිතන්නේ හුඟක් අය නිබන්ධන ලැබුණා කියලා අපිව දැනුවත් කළා. හැබැයි මං හිතන්නේ ඊයේත් නිබන්ධන අපේ කට්ටිය යවලා තිබුණා. ඒ අයට නම් තාම නිබන්ධන ලැබෙන්නේ නැතුව ඇති. හරි. ඒ නිසා අද නිබන්ධන අවශ්‍ය නොවන විදිහට මම අද වැඩ ටික කරන්නම්. මොකද මේ ඔයාලට දරුවනේ දැන් මට කියන්න දැන් ක්ලාස් එකට සම්බන්ධලා ඉන්න අයට ටියුට්ස් හම්බෙලාද තියෙන හැමෝටම. මං හිතන්නේ නැති අය ඇති කීප දෙනෙක් හෝ ඔයාලට බලන්න ටියුට්ස් හම්බෙලා තියෙන කට්ටිය චුට්ටක් මට බලන්න කියන්න. හුඟක් අය ටියුට්ස් හම්බෙලා කියලා නම් කිව්වා. හරි ඔයාලට මාත් එක්ක chat කරන්න පුළුවන්. මට පොඩ්ඩක් කියන්න බලන්න පුතේ ඔයාලට නිබන්ධන ලැබුණද නැද්ද කියලා. පියෝ වලටයි ඇප්ලයිඩ් වලටයි අපි නිබන්ධන දෙකක් එවලා තිබුණා. රයිට් හරි හම්බෙලා තියෙනවා කියලා කියනවානේ. හරි පුතේ හරි. රයිට් හොඳයි. රයිට් හරි. අනිත් අයත් හම්බෙලා තියෙනවානේ. රයිට් හරි හම්බෙලා තියෙනවා කියලා කියනවා. රයිට් හරි පුතේ. රයිට් දෙන්න අර රයිට් හරි. 4-5 දිනකට හම්බුනේ නැහැ කියලාත් කියනවා. හරි අපි රයිට් අද මම නිබන්ධනය ලොකුවට භාවිතා නොකර වැඩ ටික කරන්න. මොකද අද ඇත්තටම මේ ශ්‍රිත පාඩමට අදාළව අද තියරි ගොඩක් අපිට කතා කරන්න තියෙනවා පිළිවෙලින්. එතකොට මේ නිබන්ධනය අද අපි නිබන්ධනයේ ගැටලු සාකච්ඡා කරන්න බැරි වෙයි සමහර විට. අපි බලමුකෝ. හරි ඒත් එක්කම මේ අනිත් අය සම්බන්ධ වෙනකම් පුතේ ඔයාලා මේ දැන් දැනට ක්ලාස් එකට ඇවිල්ලා ඉන්න කට්ටිය ඔයාලා මේ පාට පෑන් කීපයක් එහෙම ළඟට ගන්න. අද ලස්සන නෝට් එකක් හදා ගන්නත් තියෙනවා. පාට පෑන් කීපයක් එහෙම ළඟට ගන්න. අරගෙන අද ලස්සනට අපි නෝට් එකක් ලියා ගන්න තියෙනවා. එකක්. ඊට පස්සේ ඊළඟට පුතේ දැන් ඔයාලගේ දැන් අපි පහුගිය සති කීපය තුලම බලාපොරොත්තු වෙලා හිටියේ ඔයාලගේ රිසල්ට් එයි කියලා. රිසල්ට් ආවේ නැහැ නේද? හරි රයිට් රිසල්ට් ආවේ නැහැ නේ. හරි දැන් ඒ නිසා මම හිතන්නේ දැන් මේ ඉදිරි සතිය තුල අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් අද ඇවිල්ලා 4 වෙනිදානේ. එතකොට දැන් මේ ඉදිරි සතිය තුල ඔයාලගේ ප්‍රතිඵල එන්න ඕන. ඊට වඩා නම් කල් තියාගෙන ඉන්න එකක් නැහැ. මොකද මේ ප්‍රතිඵල දෙන්න ඕනනේ. ඒ නිසා දැන් ප්‍රතිඵල ලබන සතිය තුල ඔයාලට ලැබෙවි. එතකොට දැන් අපි මේ මාසයේ කියන්නේ මේ ජුනි මාසයේ පුතේ අපි තීරණය කරලා තියෙනවා පාඩම් ඔයාලගේ ඇප්ලයිඩ් කොටසට අපි අත තිබ්බේ නැහැනේ. එතකොට ඇප්ලයිඩ් කොටසට අත තිබ්බේ නැති නිසා පුතේ ඇප්ලයිඩ් කොටසත් අපි මේ මාසෙම සාකච්ඡාව ආරම්භයට ගන්නවා. පැහැදිලිද? එතකොට මේ මාසෙන් තමයි අපි ඇප්ලයිඩ් කොටසට අත තියන්නේ. මොකද ඔයාලගේ 12 වසරේ පළවෙනි වාර විභාගයට අදාළව ඇප්ලයිඩ් පළවෙනි පාඩම් දෙකෙන් ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකට ප්‍රශ්න එන්නේ. පැහැදිලිද? හරි. ඒ නිසා අපි ඒ ඇප්ලයිඩ් පාඩම් දෙකට අදාළව තීර ටිකත් අපි මේට සමගාමීවම කතා කරගෙන යනවා. ඒ කියන්නේ දැන් ඒකේ පළවෙනි නිබන්ධනයේ විදිහට ඇප්ලයිඩ් වල අපි ඔයාලට රේඛීය චලිතය නිබන්ධනය ලබා දීලා තියෙනවා. ඒක ඔයාලට හම්බෙලා ඇති. ඊට පස්සේ පුතේ පියෝ කොටසට අදාළව අපි ඔයාලට පාඩම් 3ක් එකතු කරපු තනි ටියුට් එකක් ඔයාලට දීලා තියෙනවා. මොකද මේ පාඩම් වල ගැටලු ලොකුවට දෙන්න තරම් ලොකු ගැටලු නැහැ. ඒ නිසා මේ පාඩම් තුනම එකතු කරලා එක නිබන්ධනයකට අපි එකතු කරේ. එතකොට අපි ඔයාලට පියෝ කොටසට අදාළව දීලා තියෙනවා ශ්‍රිත බහුපද ශ්‍රිත සහ ඊට පස්සේ ඔයාලට දීලා ඊට පස්සේ ශ්‍රිත බහුපද ශ්‍රිත සහ ඊට පස්සේ වර්ගජ සමීකරණ. ඔන්න ඔය ඒකක 3 තමයි ඔයාලට තනි නිබන්ධනයක් විදියට අපි ඔයාලට ලබා දීලා තියෙන්නේ. එතකොට ඔයාලට නිබන්ධන මේ වෙනකොට දෙකක් හම්බෙලා තියෙනවා. එතකොට මේ නිබන්ධන දෙක හැමම තියාගන්න මේ මාස ඉවර වෙනකොට අපි ওই වැඩ සේරම ඔක ඉවර කරાવી. පැහැදිලි? හරි. ඒත් එක්කම පුතේ ඊළඟ කාරණාව තමයි ඔයාලා මේ හරි ටාගට් එකක් තියාගෙන වැඩ ටික කරන්න. ඒත් එක්කම මේ අර ඒකක සාකච්ඡාව කරද්දි විශේෂයෙන්ම දැන් මගේ ක්‍රමය දැන් එක ගුරුවරුන්ගේ ක්‍රම වෙනස් වෙනවානේ. දැන් මගේ ක්‍රමය තුල මම බොහෝ විට ඔයාලගේ සිලබස් එක මම ඉක්මනින් ඉවර කරනවා. සිලබස් එක ඉක්මනින් ඉවර කරනවා. ඒක ඉවර කරන්න හේතුව තමයි පුතේ අපි පේපර්ස් කරන්න ඕනේ. දැන් මේ A level combined maths සිලබස් එක ඇතුලේ අපිට ඒකක් ගන්න නම් අපි වැඩිපුර පුතේ ගණන් හදන්න ඕනේ.
හැබැයි වැඩිපුර ගණන් හදන්න අපි සිද්ධාන්ත දැනගන්නට ඕනේ. ඒ නිසා මම ටිකක් ඉක්මනින් අනිත් පන්ති වලට වඩා සිද්ධාන්ත අපි ටිකක් ඉක්මනින් සාකච්ඡා කරනවා. නිබන්ධන ඔයාලට ලබා දීමත් එක්ක මම සිද්ධාන්ත සාකච්ඡා කරලා ඉක්මනින් සිද්ධාන්ත ටික ඉවර කරනවා. එතකොට දැන් මගේ ටාගට් එක පළවෙනි වාරේ විභාගයට අවශ්‍ය ඒකක සේරම ටික මම ආවරණය කරනවා. ඔයාලගේ ඉස්කෝලේ පටන් අරන් මාසයක් වගේ යනකොට, ඒ කියන්නේ අගෝස්තු මාසෙ වගේ වෙද්දි අපි සිලබස් එකේ 12 වසරේ දැනෙන තරමක දෙයක් අපි කරලා ඉවර කරනවා. මොකද හේතුව දැන් ඔයාලගේ ජුනි වල රිසල්ට් ආවා කියන්නකෝ. ජුනි වල රිසල්ට් මැද වෙද්දි ජුනි මැද රිසල්ට් ආපුවාම ඔයාලගේ ඉස්කෝලවල ඉන්ටර්විව් එහෙම තියලා ඔයාලගේ ඉස්කෝලේ පටන් ගනිද්දි ජූලි මාසේ දෙවෙනි සතිය වගේ වෙයි. සති දෙකක් විතර කාලයක් ඔයාලට ඉස්කෝලෙත් තියයි. ඉන්ටර්විව් කරලා ඉවරලා ඉස්කෝලෙත් පටන් ගනි. ඊට පස්සේ අගෝස්තු 10 A level exam තියෙන නිසා අගෝස්තු මුල ආපහු ඉස්කෝලේ නිවාඩු වැටෙනවා. ඒතර අගෝස්තු මාසෙම ඔයාලට නිවාඩුයි. ඇත්තටම ඔයාලගේ ටර්ම් එකේ වැඩ පටන් ගන්න වෙන්න පුතේ සැප්තැම්බර් මාසෙ ඉඳලා. එතකොට සැප්තැම්බර් මාසෙ ඉඳලා වැඩ පටන් අරන් තමයි ඔයාලගේ A level වැඩ ටික ඉස්කෝලේදී කරගෙන යන්නේ. හැබැයි ඒ වෙනකොට පුතේ අපි අපේ පන්තියේ සිලබස් එකේ මම සෑහෙන කොටසක් ඔයාලව එක්ක ඉස්සරහට යනවා. සහ අපි අගෝස්තු වගේ වෙද්දි මම ඔයාලට පටන් ගන්නවා තවත් දවසක්. ඒ කියන්නේ සතියේ තව දවසක් අපි ක්ලාස් එක දානවා. ඒ දවසට අපි දාන්න පුතේ ටියුට්ස් වල ගැටලු ටික සාකච්ඡා කරන්න සහ පාස් පේපර්ස් මොඩල් පේපර්ස් වල ප්‍රශ්න එක් ඒකකයට අදාළව ප්‍රශ්න සාකච්ඡා කරන පන්තියක් වෙනමම දානවා. මොකද ඒකෙන් තමයි ඔයාලගේ ඔය අඩු වැඩි පුතේ අපිට හදාගන්න වෙන්නේ. මම ඒක කිව්වේ දැන් මගේ පන්තියේ මම උගන්වන ක්‍රම ටිකක් වෙනස් කියලා කිව්වේ. මොකද පුද්ගලානුබද්ධයි නෙමෙයි උගන්වනවා කියන එකත්. එතකොට ගුරුවරයෙකුට සාපේක්ෂයිනේ තව ගුරුවරයෙක් උගන්වන එක. එතකොට මම උගන්වන විදිහ තමයි මම ඔය පැහැදිලි කරේ. එතකොට පුතේ දැන් ඔයාට අගෝස්තු මාසේ දැන් මේ ජුනිනේ ජූලි නෙමෙයි ඊළඟ අගෝස්තු මාසේ වෙද්දි අපේ පන්තියේ මම තව දවසකට දානවා. එතකොට ඒ දවසේ දැන් එක දවසක අපි සාමාන්‍ය තියරි ටික උගන්වනවා. ඊට පස්සේ ඊළඟ දවසේ අපි ඔයාට දරුවනේ පේපර් සාකච්ඡා කිරීම කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර පන්තියක් විදිහට අපි ඒකේ වැඩ ටික අරගෙන යනවා. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාට අඩුපාඩු වෙලා තියෙන අතපසු වෙලා තියෙන දේවල් ලස්සනට හදලා ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 75ට එහා සීමාවකට ඔයාව අරගෙන යන්න. හරි. ඒ නිසා ලකුණු ඔයාගේ පළවෙනි වාර විභාගයේ ඉස්කෝලේ තියෙනකොට ලකුණු 75ට එහා ප්‍රමාණයක් මමත් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා මගේ පන්තියෙන් ඔයාට හම්බුනේ නැත්නම් ඊළඟ දවසේ මගේ පන්තිය නතර කරන්න. පැහැදිලිද? අනිවාර්යයෙන් මේක කරන්න. මොකද ඊට පස්සේ මොකද මේක ඔයාගේ ජීවිතය හා සම්බන්ධ දෙයක්. මොකද මගේත් වගකීමක් තියෙනවා. දැන් මම ෆිසිකල් ගුරුවරයෙක් නෙමෙයි. ඔයත් එක්ක මම ළඟ සම්බන්ධ වෙන්නේ නැහැ. මම ඔයාගේ ඒ කියන්නේ ඔයත් එක්ක මම දුරස්තව නෙමෙයි සම්බන්ධ වෙන්නේ. ෆිසිකලි මම ඔයත් එක්ක සම්බන්ධ වෙන ගුරුවරයෙක් නෙමෙයිනේ. එතකොට ඔයාට මගේ වගකීමක් තියෙනවා. ඔයා බලාපොරොත්තු වෙන ටාගට් එකට පුතේ ඔයාව එක්ක යන්න. දැන් ඒකයි මම කිව්වේ අගෝස්තු මාසේ මම පේපර් ක්ලාස් පටන් ගන්නවා. ඒ පේපර් ක්ලාස් වලදී ඔයාට මම ටාගට් කරන්නේ ඔයාගේ පළවෙනි වාර විභාගයේ ලකුණු 75ට එහා ප්‍රමාණයකට මැත්ස් වලට අරගෙන යන්න. යම් හේයකින් ඔයාට මැත්ස් වලට ලකුණු ඒ ෆස්ට් ටර්ම් එකේදී 75කට එහා කම්බයින් මැත්ස් වලදී 75කට එහා 75 පැනලා ගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම මගේ පන්තිය මාරු කරන්න. පැහැදිලිද? හරි. එතෙක් ඔයා මමත් එක්ක ඉන්න. එතකොට පළවෙනි වාර විභාගයෙන් පස්සේ ඔයා තීරණයක් ගන්න මගේ පන්තිය තවදුරටත් ඉන්නවද මේක හැර වෙන පන්තියකට යනවද කියලා. මම එහෙම නොවෙන තැනට වැඩ කරනවා. හැබැයි ඒක මගෙන් උනේ නැත්තම් ඔයා තීරණයක් ගන්න. ඔන්න මම විවෘතව අභියෝග කරලා තමයි වැඩ ටික ආරම්භ කරන්නේ. මොකද මේකේ අවසාන උත්සාහය කියන්නේ මේක අවසාන ප්‍රතිඵලය ඔයාට කම්බයින් මැත්ස් වලට ඒකක් අරන් දෙන එක. ඒක අරන් දෙන්න බැරි වුණොත් ඔයාගේ වගේ මේක මගෙත් ලොකු වගකීමක් වෙනවා. මොකද ඔයා වැඩ කරන්නත් ඕනේ. මම ඒ වෙනුවෙන් ඔයාව ගයිඩ් කරන්නත් ඕනේ. ඉතින් අපි දෙන්නම එකතු වුණොත් ලස්සන වැඩක් අපිට කරන්න පුළුවන්. පැහැදිලිද? තාම සිලබස් එකේ අපි මුල් හරියේ ඉන්න නිසා තාම නිකන් අතපත ගාගෙන චූටි දේවල් හදාගෙන යන නිසා ලොකුවට දැනෙන්නේ නැහැ මේකේ. හැබැයි අපි අගෝස්තු වෙනකොට ඔයාට දැනෙනවා මේකේ ටිකක් ගැඹුරට මම ඔයාව එක්ක යනවා විෂය තුල. එතකොට ලස්සනට මේ වැඩ ටික පිළිවෙලට කරගන්න පුළුවන්. ඒ වගේමයි පුතේ ඔයාට ඔය ලබා දීලා තියෙන නිබන්ධන ටික ඔයා ෆයිල් එකකට එකතු කරන්න. ගෙදර ඔයාගේ පාඩම් කරන මේසේ ෆයිල් දෙකක් තියාගන්න පුතේ. එකක් පියෝ ටියුට්ස් ටික දාගන්න, අනිත් එකට ඇප්ලයිඩ් ටියුට් ටික දාගන්න. එතකොට පියෝ ටියුට් එකයි ඇප්ලයිඩ් ටියුට් එකටයි වෙන වෙනම ෆයිල් දෙකක් තියාගන්න. අගෝස්තු මාසයේදී පේපර් ක්ලාස් කියලා තවත් ෆයිල් එකක් මේසෙට එනවා. ඒ ෆයිල් වලට ওই දේවල් ටික දාලා පිළිවෙලට ඔයා වැඩ ටික කරගන්න. නෝට්ස් නැති කරගන්න එපා. හෝම්වර්ක්ස් දෙන ඒවා ටික හරියට කරන්න. දැන් හුඟක් අයගේ තාම හෝම්වර්ක්ස් එහෙම මම දීපුවා පහුගිය කාලේ දීපුවා අර බින්න භාගවල එහෙම දීපු ගණන් මට තාම සබ්මිට් කරේ නෑ හුඟක් අය. භාගයක් විතර සබ්මිට් කරලා තියෙනවා. තව භාගයක් විතර එහෙමම තියෙනවා මං හිතන්නේ. ඒ නිසා එහෙම නොකර වැඩ ටික උවමනාවෙන් කරගෙන යන්න. පැහැදිලිද? හරි. රයිට්. එහෙනම් පුතේ ඉතින් අටුවා ටීකා නැතුව අපි වැඩ ටික දැන් ආරම්භ කරමු.
හා හා පුරා කියලා අලුත් පාඩම අද දවසේ කතා කරන. හරි. පුතේ අපි එනවා කතා කරන්න අද දවසේ පාඩම තමයි පුතේ ශ්‍රිත ෆන්ක්ෂන්ස් ගැන අපි කතා කරන්නට යන්නේ. ශ්‍රිත ගැන අපි කතා කරනවා. ශ්‍රිත. හරි. දැන් මොකක්ද පුතේ ශ්‍රිතයක් කියන්නේ? දැන් මොකද ලියන්න එපා චුට්ටක් බලාගෙන ඉන්න. මම පොඩ්ඩක් පැහැදිලි කිරීම කීපයකට යනවා. පැහැදිලිද? ඉස්සෙල්ලා පොඩ්ඩක් අහගෙන ඉන්න මම පාඩමට පොඩි ප්‍රවිෂ්ඨ වීමක් ගන්න යන්නේ. හරි. හොඳට අහගෙන ඉන්න මම මේ කියන කාරණා ටික. දැන් ශ්‍රිතයක් කිව්වහම දැන් ඔයාලා ශ්‍රිත කියන වචනේ අහලා තියෙන O level කාලේදී නේද? දැන් ශ්‍රිත කියලා ඔය අහලා තියෙනවා දැන් O level කාලේ ප්‍රස්ථාර පාඩම ඉගෙන ගනිද්දී. දැන් සරල රේඛීය ප්‍රස්ථාර ඉගෙන ගන්නවා. ඊට පස්සේ ශ්‍රිතවල ප්‍රස්ථාර කියලා ඉගෙන ගන්නවා. ශ්‍රිත කියන්නේ අර වක්‍රවල ප්‍රස්ථාර. අර අමු ඉරටුවක් නමපුවාම තියෙන විදිහට ප්‍රස්ථාර වඳින්නේ O level කාලේ. අයුවට ශ්‍රිත කියලා කිව්වා. ශ්‍රිතවල ප්‍රස්ථාර. එතකොට ශ්‍රිත කියලා වචනයක් ඔය අහලා තිබුණා. දැන් මම ඒක ටිකක් එහාට එක්ක යනවා. දැන් ඇත්තටම දැන් ඔය ශ්‍රිත ගැන කතා කරද්දී පුතේ අපි දැනගන්න ඕනේ වචන සෙට් එකක් තියෙනවා. මේකේ හම්බ වෙනවා අපිට මූලික වචන කීපයක් පුතේ අපිට. එකක් තමයි අපිට හම්බ වෙනවා පුතේ මේ නියතය කියලා එකක්. හරි? නියතය. ඊට පස්සේ පුතේ අපිට හම්බ වෙනවා මේ අභිමත නියත. ඊට පස්සේ පුතේ විචල්්‍ය, පරාමිති වචන ටිකක් හම්බ වෙනවා. නියතය, අභිමත නියතය, විචල්්‍ය, ඊට පස්සේ පරාමිති, පලාමිති නෙමේ පරාමිති. හරි? පරාමිතිය. ඉතින් ඔන්න ඔය වගේ වචන ටිකකුත් අපිට හම්බ වෙනවා. දැන් චුට්ටක් දැන් අහගෙන බලාගෙන විතරක් ඉන්න මේ මොකද්ද මම මේ කියන්නේ කියලා. හරි? දැන් ඔය O level කාලේ දරුවනේ ඔය නියතය කියන වචනේ නම් අහලා ඇති. අභිමත නියතය කියන එක ගැන දරුවනේ ඒකත් අහලා තියෙන්න පුළුවන් සමහර විට. විචල්්‍ය කියන පදේ නම් දන්නවනේ. පරාමිතිය. පරාමිතිය කියන්නේ මොකක්ද කියලා අපිට දරුවනේ O level කාලෙට ගියොත් ඔයා ඒකත් අහලා තියෙනවා. හරි? දැන් උදාහරණයක් ඔය අහලා තියෙනවනේ පුතේ දැන් ඔය y සමානයි mx ධන c මේ වගේ ප්‍රස්ථාර අහලා තියෙනවනේ. හරි? එතකොට ඒ ප්‍රස්ථාරවලදී m කියන්නේ c කියන්නේ නියත පදයක්, c කියන්නේ නියත පදයක්. ඊට පස්සේ m කියන්නේ x සහ y කියන්නේ විචල්්‍ය දෙකක්. x y කියන්නේ විචල්්‍ය දෙකක්. හරි? එතකොට ඒවා වෙනස් වෙනවා. අපිට ඒවට විවිධ අගයන් ආදේශ කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ m කියන්නේ නම් මේ සමීකරණයේ හැටියට අනුක්‍රමණය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හරි. ඊට පස්සේ දරුවනේ මම දැන් පැහැදිලි කරන්නම්කො මොකද්ද නියතයක් කියන්නේ කියලා. දැන් නියතයක් කියලා කියන්නේ පුතේ අර නියතයක් කියන්නේ දීලා තියෙන தত্ত্বය යටතේ වෙනස් නොවන අගයක්. නියතයක් කියන්නේ පුතේ දීලා තියෙන தত্ত্বය දැන් මේ සමීකරණයම ගන්නකො. ධන c කියන්නේ නියතයක්. එතකොට නියතයක් කියලා කියන්නේ පුතේ දීලා තියෙන தত্ত্বයක් යටතේ වෙනස් නොවන අගයක් තමයි නියතයක් කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට පුතේ මේ මම කතා කරනකොට පැහැදිලිවට ඇහෙනව නේද? හඬේ මොකක් හරි අවුලක් තියෙනවද? පැහැදිලිව ඇහෙනවද? මට පොඩ්ඩක් කියන්න. නැත්නම් ක්ලාස් එක ඉස්සරහට යද්දී එහෙම පොඩි අවුලක් වෙන්න පුළුවන්. අද උදේ කරපු ක්ලාස් එකක එහෙම පොඩි සීන් එකක් වුණා. මම කතා කරනකොට ඔයාලට පැහැදිලිව ඇහෙනවද? අවුලක් නැද්ද? අවුලක් නැහැනේ. රයිට් හරි. ඇහෙනවා කියලා කියනවා. රයිට් හරි. අවුලක් නැහැ. හොඳයි. එතකොට පුතේ නියතයක් කියලා කියන්නේ පුතේ දීලා තියෙන තත්ත්වයක් යටතේ වෙනස් නොවන අගයක්. වෙනස් නොවන අගයක්. අභිමත නියතයක් කියලා කියන්නේ පුතේ අර අභිමත නියතයක් කියන්නේ එක් එක් අවස්ථාවේ අභිමත පරිදි කැමැති පරිදි තෝරගන්න පුළුවන් නියත. කැමැති පරිදි තෝරගන්න පුළුවන් නියත. ස්ථාවර නියතයක් නෙමෙයි. කැමැති පරිදි තෝරගන්න පුළුවන්. එක එක අවස්ථාවේ හැටියට දැන් උදාහරණයක් දැන් අපිට මේකම කියන්න පුළුවන්. දැන් අපි දැන් උදාහරණයක් මෙහෙම ගමුකෝ. දැන් y සමානයි අපි හිතමුකෝ x ඍණ 1. y සමානයි 2x ධන 3. දැන් මෙහෙම ගමුකෝ. දැන් පළවෙනි ශ්‍රිතය තුල අපිට කියන්න පුළුවන් මම මෙයාගේ නියතයක් ඍණ 1 කියලා අරන් තියෙනවා. මේක නියතේ ධන 3 කියලා අරන් තියෙනවා. ඇත්තටම මේවා මේ අභිමත නියත. මම එක් එක් අවස්ථාවේ මං කැමති විදිහට තෝරගත්ත නියත පද. ඒවට අපි කියනවා අභිමත නියත කියලා. ඊට පස්සේ පුතේ විචල්්‍යයක් කියන්නේ මොකක්ද? විචල්්‍යයක් කියලා කියන්නේ විචල්්‍යයක් කියන්නේ පුතේ ඒක නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. නිරන්තරයෙන් වෙනස් වෙනවා. විචල්්‍යයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි මේ සමීකරණයේ හරි x සහ දැන් අපි මේ දීලා තියෙන මේ සමීකරණවල අපි හිතුවොත් දැන් x වලට මම අගයක් ආදේශ කරුවොත් මේ පළවෙනි සමීකරණේ අපි x සමානයි බිඳුව කිව්වොත් මේ වෙලාවේ y වල වටිනාකම ඍණ 1යි. මෙතෙන්ටත් මම x සමානයි බිඳුව ආදේශ කරුවොත් y වල වටිනාකම ධන 3යි. එතකොට පුතේ දැන් මම x කියලා ගත්තේ විචල්්‍යයක්. ඒක වෙනස් වෙන සුළු අගයක්. ඒ අගය
විවිධ අගයන් මම මේ සමීකරණ වලට ආදේශ කරද්දී ඒ සඳහා දරුවනේ y වෙනුවට ලැබෙන්නේ විවිධ වූ වගයන්. අන්න ඒ වගේ ඒ කියන්නේ නියතව නැහැ වෙනස් වෙන සුළු වගයන්. ඒව දරුවනේ අපි හඳුනා ගන්නවා විචල්‍යයන් කියලා. ඊට පස්සේ පුතේ පරාමිතිය. හරි පරාමිතිය. පරාමිතියක් කියලා කියන්නේ දරුවනේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe මෙන්න මෙහෙම. දැන් අපි හිතුවොත් මම ගන්නවා පුතේ x සමානයි at වර්ගය. y සමානයි bt. එහෙම ගන්නවා. දැන් එතකොට මම මෙතන t කියලා අරන් තියෙන පුතේ පරාමිතියක්. x සමානයි at y සමානයි bt කියලා ගත්තට පස්සේ දරුවනේ මම මේ විචල්‍යයන් දෙක xy කියන්නේ විචල්‍යයන් දෙකක් වෙනකොට විචල්‍යයන් දෙක මම ab නියත වෙනකොට simple t කියලා මේ පරාමිතියකින් තමයි මම පුතේ මේ විචල්‍යයන් දෙක පැහැදිලි කරලා දෙන්නේ. දැන් මේ අදහස් ටික මම මේ කියනකොට නිකන් දලාගයක් දා ගන්න ඔලුවට මම ලස්සනට නෝට් එක දෙන්නම්. එතකොට නේද දැන් පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න මම යන්නේ. දැන් xy කියන්නේ විචල්‍යයන් වෙනකොට ab කියන්නේ නියත වෙනකොට t කියන්නේ පුතේ පරාමිතියක්. එතකොට අපිට මේ සමීකරණය සහ මේ සමීකරණය සඳහා අපිට දරුවනේ මේ අර විවිධ අවස්ථාවල වෙනස් වෙන සුළු පදය තක්සේරු කරගන්න යොදා ගන්න අදහසකින් තමයි simple t කියලා පදයක් අපි යොදාගෙන තියෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි ඔතනින් අනතුරුව පුතේ එනවා කතා කරන්න මේ සම්බන්ධ කියලා જાතියක් ගැන. හරි? මෙන්න මේ ටික නම් ඔය අහලම නැහැ. සම්බන්ධ ගැන දන්නවා. හරිද? දැන් ඔයාලා දැන් සම්බන්ධතා තියෙනවානේ. දැන් ගුරු දෙගුරු සම්බන්ධතා තියෙනවා. මාපිය සම්බන්ධතා තියෙනවා. ඒ වගේම දෙමෝපිය දරු සම්බන්ධතා තියෙනවා. අසල්වැසියන් අතර සම්බන්ධතා තියෙනවා. ඒ වගේ විවිධ සම්බන්ධතා තියෙනවනේ පුතේ. ඔය සම්බන්ධතා ගත්තට පස්සේ අපිට හම්බ වෙනවා සම්බන්ධතා කීපයක්. හරිද? හරි. එකක් තමයි දරුවනේ අපිට හම්බ වෙනවා ඒක සම්බන්ධතා. හරිද? ඒක බහු සම්බන්ධතා. බහු ඒක සම්බන්ධතා. බහු සම්බන්ධතා. පැහැදිලිද? දැන් මොනවද මේ කියන්නේ? අන්න අහගෙන ඉන්නකෝ. හරි. ඒක සම්බන්ධතා. එක්කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතා තියෙනවා. දැන් ගණිතයේදී එහෙම අර්ථ දැක්වීම තියෙනවා. හරිද? එක්කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතා තියෙනවා. එක්කෙනෙක් ගොඩක් අයත් එක්ක සම්බන්ධතා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තාම පන්තියේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්නකෝ ඔයාලගේ. දැන් ඔයයි ඔයාගේ යාළුවයි. ඔයාගේ යාළුවා දැන් අපි හිතමුකෝ දැන් අමල් කමල් කියලා දෙන්නෙක් ඉන්නවා. දෙන්න යාළුවෝ. ඒතර අමල්ගේ යාළුවා කමල්. අන්න ඒ දෙන්න එක්කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවය. පැහැදිලිද? ඊට පස්සේ බහු ඒක සම්බන්ධතා. දැන් පාසලේ විදුහල්පතිතුමා පාසලේ ආචාර්ය මණ්ඩලයත් එක්ක තියෙන සම්බන්ධතාවය හිතන්නකෝ. පාසලේ විදුහල්පතිතුමා කියන්නේ එක්කෙනෙක්. ආචාර්ය මණ්ඩලය කියන්නේ ගොඩක්. එක්කෙනෙක් ගොඩක් අයත් එක්ක සම්බන්ධතා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ බහු ඒක සම්බන්ධතා. ගොඩක් අය එක්කෙනෙක් එක්ක සම්බන්ධතා. දැන් උදාහරණයක් ගත්තහම මෙහෙම පන්සලේ ඉන්න දැන් ස්වාමින් වහන්සේ නමක් ගන්නකො. එහෙම නැත්නම් පූජකතුමෙක් ගන්නකො. දැන් එයාගේ අනුගාමිකයින් ටික ස්වාමින් වහන්සේ හෝ පූජකතුමා එහෙම නැත්නම් ඒ වගේ තමන්ගේ ආගමික නායකයෙක් එක්ක තියෙන සම්බන්ධතාවය තියෙන්නේ. ගමේ ඉන්න මිනිස්සු ටික තමන්ගේ ආගමේ නායකයෙක් එක්ක සම්බන්ධතාව තියෙනවා. බහු ඒක සම්බන්ධතා. පැහැදිලි? ඊට පස්සේ බහු සම්බන්ධතා. බහු සම්බන්ධතා කියලා කියන්නේ හරියට මෙන්න මේ වගේ. දැන් ඔයාගේ දැන් අපි ගත්තාම දැන් ඒක සංකීර්ණ අවස්ථාවක්. ඒ කියන්නේ දැන් ඔයාගේ අපි හිතමුකෝ මෙහෙම ඔයාගේ දැන් ඉස්කෝලේ 1 2 3 4 කියලා පන්ති අපි හිතමුකෝ A level දක්වා තියෙනවා කියලා. එතකොට ඒ එක පන්තිවල ඉන්න ළමයිගේ පන්තිවල ඉන්න ළමයිගේ නම් පිළිවෙලට ගත්තාම ඒ වගේ නම් තියෙන ගොඩක් අය ඉස්කෝලේ එක විදිහට ඉන්න පුළුවන්. දැන් අමර කියලා ගත්තොත් අමර කියන නම තියෙන කීප දෙනෙක් ඉන්න පුළුවන් විවිධ පන්තිවල. පැහැදිලිද? එතකොට බහු ඒ කියන්නේ හුඟක් අයත් එක්ක සම්බන්ධතාව තියෙන නම් වලින් අන්න ඒ වගේ අදහසක්. දැන් මම මේ කිව්වේ ගණිතයෙන් නෙමේ ප්‍රායෝගික ජීවිතයෙන් මෙන්න මේ සම්බන්ධතාව ගැන. මම ඊළඟට ගණිතෙන් ওই දේවල් ගැන විස්තර කරන්න යන්නේ. පැහැදිලිද? හරි. දැන් මම හිතනවා යම් අදහසක් ඔයාට මේ ශ්‍රිත ගැන එන්නට ඇති කියලා. ඔන්න මම ශ්‍රිතවලට ආරම්භයක් දැන් ලබා ගත්තේ. පැහැදිලිද? හරි.
දැන් පුතේ මෙහෙමයි. අද දැන් මේ නෝට් එක ලස්සනට ලියා ගන්න ඕන පාට පෑන් කීපයක් රූලක් ඔය වගේ දේවල් ළඟ තියාගන්න. හරි. අපි පටන් ගමු පුතේ මෙතනින්. ලියන්න පුතේ ලස්සනට ලියා ගමු. ටොපික් එක ලියන්න පුතේ. මේක PO පාඩම. දැන් PO වලට අදාළව ඔයාට දරුවනේ මොනවද ටියුට්ස් PO ටියුට් එකේ තියෙන ලෙසන්ස් තුනක් තියෙනවා. ඒ ලෙසන්ස් තුනම පිළිවෙලට වෙනවා. ඊට පස්සේ ඇප්ලයිඩ් ටියුට් එකට දීලා තියෙන රේඛීය චලිතයට අදාළව වැඩ ටික ඊළඟට අපි සිද්ධ කරනවා. එතකොට ලස්සනට PO ඇප්ලයිඩ් පිළිවෙලින් අපි ඔයාලට වෙන වෙනමම ලබා දීම් කරනවා. ඔයා හරියට නෝට් ටික ලියලා මූලික ටියුට් වල තියෙන ගණන් ටික හදලා ලෑස්ති වෙමු. අගෝස්තු මාසෙදී මුලින් ඉඳලා සේරම ටික දඩබඩස් ගාලා ගණන් ටික අපි හදාගෙන යනවා. එතකොට ඒ සඳහා ඔයාලා සූදානම්ෙන් ඉන්න. හරි. ටොපික් එක ලියව පුතේ ශ්‍රිත. ශ්‍රිත කියලා දාලා ටොපික් එක ලියන ශ්‍රිත කියලා. හරි. right. ශ්‍රිත කියලා දැම්මා. ඊට පස්සේ දරුවනේ ලියන්න යටින් මෙන්න මෙහෙම. අනුමාත්‍රිකාවක් විදිහට ලියන්න පුතේ. අනුමාත්‍රිකාවක් විදිහට ලියන්න. ශ්‍රිත පිළිබඳ ප්‍රතිභාමය අදහස. ශ්‍රිත පිළිබඳ ප්‍රතිභාමය අදහස. ශ්‍රිත පිළිබඳ ප්‍රතිභාමය අදහස. ශ්‍රිත පිළිබඳ ප්‍රතිභාමය අදහස. ප්‍රතිභාමය අදහස කියලා දාලා දැන් පුතේ ඔන්න තියනවා වැඩක්. දැන් පාට පෑන් දෙකක් ගන්න අතට. එක පාටකින් පුතේ මම දැන් මෙන්න මේ සෙට් එක විස්තර කරන්න යන්නේ. එක පාටකින් මේ නම මෙයා ලියනවා. පුංචි කෑල්ලක් ගහලා ඉදිරියෙන් සාමාන්‍ය පාට පෑනෙන් පැහැදිලි කිරීම නැත්නම් අර්ථය ලියනවා. පැහැදිලිනේ? අපි එහෙම පොඩි විධිමත්ව යම් පාඩමට. එතකොට තමයි ලස්සනට නෝට් එක හෙන්නේ. පෑන් කීප දෙය පැහැදිලි නේද? පාට පෑන් දෙකක් ගන්නවා. ඒ කියන්නේ පාට පෑනකින් ඔයා ලියනවා මුලින්ම මෙයාව පුංචි කෑල්ලක් ගහලා ඉදිරියෙන් සාමාන්‍ය ඔයා නෝට් එක ලියන පාට පෑනේ සාමාන්‍ය පාටෙන් ඉදිරියෙන් විස්තරය ලියන්න අර්ථ දැකීමක් විදියට. ලියන්න පුතා මෙන්න මෙහෙම. ඔයා මුලින්ම ලියන්න පුතේ වෙනම පාටකින් ලියන්න. දැන් ඩොට් දාලා යටියට ලියන්න. මුලින්ම ලියන්න පුතා නියතය කියලා ලියන්න. නියතය. මොකක්ද නියතයක් කියන්නේ කියලා කතා කරමු. නියතය. පුංචි කෑල්ලක් ගහලා ඉදිරියෙන් සාමාන්‍ය පාටින් මෙන්න මෙහෙම ලියන්න පුතේ. ලියන්න පුතේ. දී ඇති තත්වයක් යටතේ වෙනස් නොවන අගයකි. 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 වෙනස් නොවන අගයකි. හරි. ඔන්න නියතය ගැන කතා කළා. ඊට පස්සේ ලියන්න පුතේ ඊළඟ ඩොට් එක දාලා වෙනම පාටකින් ලියන්න අභිමත නියතය කියලා ලියන්න. මොකක්ද අභිමත නියතය කියන්නේ කියලා ලියමු. අභිමත නියතය. හරි. ලියන්න පුතේ මෙන්න මෙහෙම අභිමත නියතය. ලියන්න පුතේ එක් අවස්ථාවේදී සාමාන්‍ය පාඩේ ලියන්නේ එක් අවස්ථාවේදී අභිමත පරිදි තෝරාගත හැකි නියතයකි. එක් අවස්ථාවේදී අභිමත පරිදි තෝරාගත හැකි නියතයකි. අභිමත නියතයත් ඔන්න හරි. තුන්වෙනි කෙනා ලියන්න ඩොට් එකක් දාලා පුතේ විචල්්‍ය කියලා ලියන්න. විචල්්‍ය වෙනම පාටකින් ලියන්නේ විචල්්‍ය. පුංචි කෑල්ලක් ගහලා ඉදිරියෙන් ලියන්න සාමාන්‍ය පාටින් ලියන්න පුතේ මොකද්ද විචල්්‍යයක් කියන්නේ කියලා ලියන්න පුතේ. නිරන්තරයෙන් වෙනස් වේ කියලා දාන්න. නිරන්තරයෙන් වෙනස් වේ. හරි. ඊට පස්සේ ලියන්න පුතේ ඔයා පරාමිතිය කියලා. ඊට පස්සේ ලියන්න පුතේ පරාමිතිය. වෙනම පාටකින් ලියන්නේ අය පරාමිතිය. හරි. ඔන්න ටික මෙන්න මේ වගේ එක්සැම්පල් එකකම දෙන්නම්. ලියන්නකො පරාමිතිය ගැන මෙන්න මෙහෙම ලියන්නකො. පරාමිතිය ලියන්න පුතේ. පරාමිතිය පුංචි කෑල්ලක් ගහලා සාමාන්‍ය පාටෙන් ලියන්න. x හා y විචල්්‍ය දෙක
x හා y විචල්්‍ය දෙක x හා y විචල්්‍ය දෙක වෙනත් සිම්පල් t නම් විචල්්‍යයක් ඇසුරින් සිම්පල් t නම් විචල්්‍යයක් ඇසුරින් ප්‍රකාශ කළ විට සිම්පල් t නම් විචල්්‍යයක් ඇසුරින් ප්‍රකාශ කළ විට සිම්පල් tට පරාමිතියක් යයි කියනු ලැබේ. සිම්පල් tට පරාමිතියක් යයි කියනු ලැබේ. කියලා දාලා යටින් පොතේ මෙන්න මෙහෙම ලියන්න. x සමානයි at වර්ගය ඊට පස්සේ y සමානයි 2ක් at වර්ගය උදාහරණයක් කියලා. මේ ඔන්නෝම දාගන්නකො එතකොට අදහසක් එනවා. x හා y කියන්නේ විචල්්‍ය දෙකක් වුණාම සිම්පල් t කියලා කියන්නේ පරාමිතියක් කියලායි අපි කියන්නේ. හරි. පැහැදිලිනේ? හරි. ඒ ඇති. ඔන්න දැන් මම ශ්‍රිත පිළිබඳව ප්‍රතිභාමය අදහසක් ඉදිරිපත් කළා මුලින්ම. හරි. පැහැදිලිනේ? right. ඊට පස්සේ දරුවනේ අපි යනවා සාකච්ඡා කරන්න ශ්‍රිත වලට අදාළව දැන් ප්‍රතිභාමය අදහස හරි. ඊට පස්සේ එනවා අපි සාකච්ඡා කරන්න මෙයාට තියෙන සම්බන්ධ පිළිබඳව කතා කරන්න එනවා. සම්බන්ධ. ඊට පස්සේ ලියන්න පොතේ ටොපික් එකක් විතර යටින් දැන් ලියන්න. පළවෙනි ඊට පස්සේ ඊළඟ අනුමාත්‍රිකාව විදිහට ලියන්න පොතේ සම්බන්ධ කියලා ලියන්න. ඊළඟ අනුමාත්‍රිකාව ලියන්න පොතේ සම්බන්ධ. දැන් සම්බන්ධ ගත්තාම අපිට සම්බන්ධ හතරක් තියෙනවා. ඒක සම්බන්ධ, ඒක බහු සම්බන්ධ, බහු ඒක සම්බන්ධ, බහු සම්බන්ධ. පැහැදිලිද? එක්කෙනෙක් එක්ක සම්බන්ධයි. එක්කෙනෙක් ගොඩක් අයත් එක්ක සම්බන්ධයි. ගොඩක් අය එක්කෙනෙක් එක්ක සම්බන්ධයි. ගොඩක් අය ගොඩක් අයත් එක්ක සම්බන්ධයි. හරි ලේසි දෙයක් ඔක ලොකු සීන් එකක් නෙමෙයි. හරියට ඔලුවට දාගන්න සරලව මම ඔයාලට මේක කියලා දෙන්නේ. හරි. සම්බන්ධ කියලා ලිව්වා. හරි. ලියන්න පුතේ මෙන්න මෙහෙම සම්බන්ධ කියලා දාලා ලියන්න. සම්බන්ධ ලියන්න පුතේ මෙහෙම. මෙහෙම ලියමු. එක් කුලකයක අවයව තවත් කුලකයක අවයව මතට එක් කුලකයක අවයව තවත් කුලකයක අවයව මතට අනුරූපණය කරන නීතියක් සම්බන්ධයක් ලෙස හඳුන්වයි. එතනින්ම ලියන්න. කුලක දෙකක් සැලකූ විට ඒවා අතර පවතින සම්බන්ධය පහත දැක්වෙන ආකාරවලින් එකක් විය හැක. හරි එකක් විය හැක කියලා දාලා මුදේ ඔයා වෙනම පාඨකින් යටියට මෙන්න මේ හතර දෙනා ලියාගමු. හරි යටියට ලියන්න පුතේ. ඒක සම්බන්ධතා. වෙනම පාඨකින් ලියන්නේ ඒක සම්බන්ධතා. ඒක බහු සම්බන්ධතා. යටියට ලියන්න මේ හතර දෙනා ලියන්න යන්නේ ඒක සම්බන්ධතා. ඒක බහු සම්බන්ධතා. බහු ඒක සම්බන්ධතා. බහු සම්බන්ධතා. පැහැදිලිනේ? හරි.
एक एक संबंधता, एक बहु संबंधता, बहु एक संबंधता, बहु बहु संबंधता. හරි. හරින් ලියාගන්න නේද? right. ඊට පස්සේ පුතේ මේ ටික හරිනේ. ඒක ඒක, ඒක බහු, බහු ඒක, බහු බහු. පැහැදිලි? හරි. ඊට පස්සේ දරුවනේ මම මෙන්න මෙහෙම පැහැදිලි කරනවා ඊළඟට. මම දැන් ඔය කියපු කතන්දරේට දැන් මුලින්ම මම කිව්වේ මොකද්ද? ඒක ඒක සම්බන්ධතානේ. හරි. මම ඔන්න ඒක සම්බන්ධය ගැන පුංචි පැහැදිලි කිරීමක් කරනවා. දැන් මම ගණිතයෙන් දැන් ඕක මම පැහැදිලි කරන්න යන්නේ. එක්කෙනෙක් එක්කෙනෙක් එක සම්බන්ධයි. හරි? එක්කෙනෙක් එක්කෙනෙක් එක සම්බන්ධයි. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් මම මෙහෙම ගන්නම්කෝ. right. මම ගන්නම් කුලකයක්. මම ගන්නවා පුතේ කුලකයක්. ලෝකයේ රටවල්. හරිද? ඊට පස්සේ මම ගන්නවා B කියලා කුලකයක් ගන්නවා. ලෝකයේ රටවල අගනුවර. හරිද? ඔන්න බලන්න මම මේ කියන උදාහරණය. ලෝකයේ රටවල් කියලා ගන්නවා එකක්. අනිත් එක ගන්නවා ලෝකයේ රටවල අගනුවර. ලෝකයේ රටවල් අගනුවර. හරි? කියන දේ හොඳට තේරුම් ගන්න. එතකොට පුතේ මම ලෝකයේ රටවල් කියන එක කුලකයකට ගන්නවා. දැන් ලෝකයේ රටවල්. හරි? ලෝකයේ රටවල් ගත්තාම දරුවනේ එක එක රටවල් අපිට ලියන්න පුළුවන්. හරි? එක එක රටවල් මම ගන්නවා දරුවනේ මොනවද? A1, A2, A3, A4 ඔහොම කියවන් එක එක රටවල් ගන්නවා. ඒ කියන්නේ දැන් මොනවද? ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇෆ්ගනිස්තානය ඔහොම රටවල් ටික ගන්නවා. ඒ රටවල් වලට අදාළව අගනුවරවල් ටික තියෙනවනේ. අගනුවරවල් මොනවද? එක එක රටවල එක රටකට එක අගනුවරනේ තියෙන්නේ. B1, B2, B3, B4 කියලා මම ඔන්න අගනුවරවල් ටික ගන්නවා. එක රටකට එක අගනුවරනේ තියෙන්නේ. දැන් එක නමකින් අගනුවරවල් දෙකක් රටවල් දෙකක තියෙන්න බෑනේ. මං කිය දේ පැහැදිලි නේද? එතකොට පුතේ මෙයාට අදාළව මෙයා මේ රටේ අගනුවර මේක. මේ රටේ අගනුවර මේක. මේ රටේ අගනුවර මේක. මේ රටේ අගනුවර මේක. පැහැදිලිද? එතකොට පුතේ මේ තියෙන්නේ A කුලකය, මේ තියෙන්නේ B කුලකය. එතකොට පුතේ A කුලකයේ එක අවයවයක් B කුලකයේ එක අවයවයක් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ආන් ඒ වගේ සම්බන්ධ තමයි පුතේ ඒක ඒක සම්බන්ධ කියන්නේ. දැන් පැහැදිලිද ඔයාලට මම කියපු දේ? තේරුණාද? ඒක ඒක සම්බන්ධ කියන්නේ එක කුලකයක එක අවයවයක් අනිත් කුලකයේ තවත් එක අවයවයක් එක්ක පමණක් තියෙන සම්බන්ධ. ඒව තමයි ඒක ඒක සම්බන්ධ කියලා කියන්නේ. තේරුණාද කියපු දේ? පැහැදිලිනේ? right. ඔන්න මම ගණිතයෙන් ඒක කිව්වා. හරි. දැන් මම එකින් එක විස්තර කරන්නම්. දැන් ආපහු ලියන්න දරුවනේ. දැන් මම එක එක විස්තර කිරීම වලට යන්න මෙන්න මෙහෙම. ලියන්නකෝ මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න පුතේ. ලියන්න. right. පහ මම මෙහෙම ලියමු. මෙහෙම ලියන්න. පහත දී ඇති කුලක යුගලයන් සලකන්න. 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 හරි? right. දැන් ලියන්න අපි පිළිවෙලට යමු. right. මෙහෙම ලියමු. 1 2 3 4 කියලා ලියමු. හරි? අංක 1 කියලා දාන්න දැන්. අංක 1. අංක 1 කියලා දාන්න. අංක 1 කියලා දාලා පුතේ ඔයාලා මේක නෑ මේක අවුලක් නෑ සාමාන්‍ය පාඩෙම ලියන්න. කරන්ට් එක ගියා කියන්නකෝ පුතේ.